ලංකාවේ විවාහක යුවළවල රණ්ඩු වන ප්‍රධාන කාරණයක් ආදරය අඩුකමක් නිසා නෙමෙයි සල්ලි කළමනාකරණයේ අඩුවක් නිසා. හුඟක් වෙලාවට රණ්ඩුව පටන් ගන්න මෙහෙමයි. මහත්තයා අහනවා මං එවපු සල්ලි වලට මොනවද කරේ? බිරිඳ අහනවා මේ සොච්චම් සල්ලි වලින් ගෙදර දුවන්නේ කොහොමද කියලා. දෙන්නම හරි බඩු මිල අහසට ගිහිලු. ඇත්තටම හුඟක් අය කරන්නේ මෙතන ප්‍රශ්නයට ගහනම වෙනුවට දෙන්නට දෙන්න ගහගන්න එක. ඔයාට වියදම් පාලනයක් නැහැ. ඔයාට මගේ අමාරුව තේරෙන්නේ නැහැ. මේකෙන් වෙන්නේ මුදල් ප්‍රශ්නය චරිත ඝාතනයක් බවට පත්වන එක. ගොඩක් වෙලාවට ප්‍රශ්නේ තියෙන්නේ සල්ලි නැතිකම නිසා නෙමෙයි. විනිවිදභාවය, ට්‍රාන්ස්පරන්සි එක නැතිකම. එහෙම නැත්නම් හංගල වියදම් කරන එක. බොරු කියන එක විවාහයකට ලොකුම විෂ බීජයක්. එකිනෙකාට ඇඟිල්ල දිගු කරන එක නවත්තන්න. පොතක් අරගෙන මාසි වියදම් ලියන්න. මේක ඔයාගේ වියදම්, මේක මගේ වියදම් කියලා නෙමෙයි. අපේ වියදම් කියලා. ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ සහකරුවා ළඟ නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ පොකට් එකේ. ඒක දෙන්නම එකතු වෙලා විසඳ ගන්න ඕන දෙයක්. පොහොසත් පවුලක් කියන්නේ සල්ලි තියෙනම පවුලක් නෙමෙයි. තියෙන සල්ලි වලින් රණ්ඩු නොවි ජීවත් වෙන පවුලක්. ඔයා මේකට එකද?